නමෝ බුද්ධාය. මනුෂ්‍යාත්මයක් ලැබෙන එක බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා හරියට කන කැස්බෑව වියසිදුරෙන් අහස බලනවා හා සමානව දුෂ්කර දෙයක් කියලා. ඒ දුෂ්කරව ලැබිච්ච මනුස්ස ජීවිතේ අපි කොහොමද ජීවත් වෙලා තියෙන්නේ? අපි කොහොමද ජීවත් වෙන්නේ? මේක ගැන කවදා හරි පොඩ්ඩක් හරි හිතුවද? අපි හැම වෙලාවෙම බණපදයක් ඇහුණත් මේ වගේ දෙයක් ඇහුණත් අපි ඉස්සෙල්ලාම බලන්නේ අපේ අවට ඉන්න මිනිස්සු ගැනනේ. අපි ගැන හිතන්නේ නැහැ. හරි. එහෙනම් පොඩ්ඩක් ඔයාගේ අවට ඉන්න මිනිස්සු ගැන හිතලා පොඩ්ඩක් හිතන්න එයාලා කොහොමද ජීවත් වෙන්නේ? එයාලා මරණින් මතු කොයි වගේ තැනක උප්පත්තියක් ලබයිද? ගොඩාක් අය තිරිසන් සත්තුන්ටත් වඩා අන්ත විදිහට තමයි ජීවත් වෙන්නේ. එහෙම නැත්නම් අමනුෂ්‍යෝ වගේ කියලා කියනවා. කියනවා නේද කතාවටත්? මෙයාලා නම් තිරිසන් සත්තුන්ටත් වඩා අන්තයි. මෙයාලා නිකන් ජීවත් වෙන්නේ අමනුෂ්‍යෝ වගේ. පේන්නේ නැද්ද හැටි? පේන්නේ නැද්ද මේ බැඳීම? පේන්නේ නැද්ද මේවට තියෙන පෙරේතකම? එහෙම කියලා කියන්නේ නැද්ද? කියනවා නේද? ටිකක් කල්පනා කරලා බලන්න ඔයාගේ වයසත් එක්කලා දැන් මට නම් අවුරුදු 30ක්. මම තව කොච්චර කල් ජීවත් වෙයිද දන්නේ නැහැ. අපි දන්නේ නැහැ අපේ අනාගතය ගැන. හරි අවිනිශ්චිතයි. ඉපදිච්ච මොහොතේ ඉඳලා අපේ මරණය ඕනම වෙලාවක අපි ළඟට එන්න පුළුවන්. ඒ දේ අපි තේරුම් ගන්න ඕනේ. මැරෙන මොහොත වෙනකන් අපි ජීවත් වෙච්ච විදිහ තමයි වැදගත් වෙන්නේ. දැන් හිතලා බලන්න, දැන් හරි හිතලා බලන්න. ඔයාලා කොහොමද ජීවත් වුනේ? කොච්චර බණ අහනවද? කොච්චර කට්ටිය ඔයාලට අනුශාසනා කරනවද? කොච්චර උපදෙස් දෙනවද? ඒ වුණාට තාම කීයෙන් කී දෙනාද පන්සිල් පද 5 හරියට රකින්න උත්සාහ කරන්නේ? වෛර නොකර තරහක් ගන්නේ නැතුව ඉවසීම ප්‍රගුණ කරගෙන එහෙමත් නැත්නම් දීපල වලට සල්ලි වලට කෑදර නොවි අටසිල් සමාදන් වෙන්න කීයෙන් කී දෙනාද උත්සාහ කරන්නේ? කීයෙන් කී දෙනාටද පුළුවන් වෙලා තියෙන්නේ? ඔයාලා ඔයාලගේ මතු සසර ගැන පොඩ්ඩක් හරි හිතලා තියනවාද? අපි හැමදාම ජීවත් වුණේ අනිත් අය කියන විදිහට. අනිත් අයට පේන්න. ඇත්තටම අපි වෙනුවෙන් ජීවත් වෙලා නැහැ නේද? දැන් මං උනත් මගේ බබා පොඩි නිසා දැන් මං එයා වෙනුවෙන් දේවල් කරනවා තමයි. ඒ වුණාට මම හිතනවා දවසක එයාගේ හීනවලට යනවා ඉගිලිලා. අපේ අම්මලා දිහා අපි බලන තරම්වත් අපේ ළමයි අපි දිහා බලන එකක් නැහැ. අපි බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. හේතුව එන්න සමාජයේ තියෙන දේවල් එක්කලා මේ සමාජය ආර්ථිකය යන රටාවත් එක්කලා එයාලට බෑ අපිව බලන්න. එයාලා යන්නේ එයාලගේ වෙනම ලෝකයකට. අපේ උවමනාවට අපි අපේ ළමයි හැදුවා. හැබැයි එයාලා යන්න ඕන මාර්ගේ එයාලා යයි. මමවත් මගේ හස්බන්ඩ්වත් කවදාවත් හිතලා නැහැ එයාව හිර කරනවා කියලා. එයා යන්න ආස පාත් එකේ එයාට යන්න ඉඩ හදලා දෙනවා. එයාලා දවසක එයාලගේ හීනවලට ඉගිලිලා ගියයින් පස්සේ මට හිතේ මොනවද මං වෙනුවෙන් කරගත්තේ? මං හැමදේම කරේ මගේ දරුවා වෙනුවෙන්. ඒ වුණාට මං මොනවද මං වෙනුවෙන් කරේ? ඒක හින්දා මට පුළුවන් විදිහට මගේ පරලොව ගැන හිතන කෙනෙක්. මම පුළුවන් විදිහට පින්කම් වලට සහභාගී වෙන කෙනෙක්. බණපදයක් අහන්න හම්බ වෙන්නේ විනාඩි 5යිද 10යිද සිහියෙන් අහන්න උත්සාහ කරන කෙනෙක්. ඒ දේවල් මගේ ජීවිතයට ලං කරගන්න උත්සාහ කරන කෙනෙක්. මේකත් මගේ එක මතු සසරක තිබිච්ච හීනයක්. සෝහසක් ජනයාගේ සිත් සතන් සුවපත් කරන්න මට ශක්තිය ලැබෙන්න කියලා මම බුදුන් ඇඳලා කරපු ප්‍රාර්ථනාවක් මේ. ඒත් මොකක් හරි දෙයක් හින්දා මොකක් හරි බලපෑමක් හින්දා හරි මොකක් හරි දෙවියන්ගෙන් ලැබිච්ච පිහිටක් හින්දා හරි මට මේ ආත්මෙදි මේ දේ කරගන්න පුළුවන් වුණා. මං නිසා ඔයාලගේ හිත සුවපත් වුණා. මං නිසා ඔයාලා ඉවසන්න පුරුදු වුණා. මං නිසා ඔයාලා දරා ගන්න පුරුදු වුණා. මං නිසා ඔයාලා බණ අහන්න පුරුදු වුණා. මේ වචන ඇහෙනකොට මට දැනෙන සතුට සැනසීම කියලා නිම කරන්න බෑ. මොකද මං දරුවෙක් ඉන්න අම්ම කෙනෙක් හැමදේම තනියෙන් කරගන්න ඕනේ. ඒ දේවලුත් එක්කලා මම මගේ පරලෝව වෙනුවෙනුත් දේවල් කරනවා දැන්. මට හරි සතුටුයි. මොකද මරණින් මතු උපත ගැන මට බය වෙන්න දෙයක් නැහැ කියලා මට හිතෙනවා. අපි හැමදාම කරේ අනිත් අය අපි ගැන මොනවා හිතයිද, අනිත් අය කොහොම හිතයිද කියලා හිතලා ජීවත් වෙන්න උත්සාහ කරපු එක. ඒත් එයාලා අපි වෙනුවෙන් මොනවද කරේ? අපිට වෛර කරපු එක, අපිට ඊර්ෂ්‍යා කරපු එක, අපේ තියෙන දේවල් වලට හූල්ලපු එක, ওই දේවල් විතරනේ අපිට කරේ. ඉතින් ඇයි අපි එයාලා වෙනුවෙන් දේවල් කරන්නේ? අපි ගොඩාක් පව් පුරවගන්නේ අපි හින්දාද විනාය හින්දාද? ඇත්තටම අපි පව් පුරවගන්නේ විනාය හින්දා. අපි කාටද බයින්නේ?
පිට අයට. අපි අපිටම බැනගන්නේ නෑ. අපි අපිටම ඊර්ෂ්‍යා කරගන්නේ නෑ. අපි අපිටම නරක වචනෙන් බයින්නේ නෑ. නේද? අපි මේ හැමදේම කරන්නේ අනිත් අයට. කිසිම වැදගත්කමක් නැති මිනිස්සු වෙනුවෙන් අපි දේවල් කරලා පව් පුරවගෙන ඇයි අපි සසර ගැට ගහගන්නේ? ඉවසීමේ සීමාවෙනුත් එහාට ඉවසපු කෙනෙක් මම මේ බණ දහම් වලින්ම ඉගෙනගෙන. එහෙම ඉවසනකොට මගෙන් ගොඩාක් අය ඇහුවා මොකද ඔයා ඔච්චර නිවට? ඔයාට පුළුවන් අනිත් පැත්තට දේවල් කියලා එයාලගේ කටවල් වැහෙන්න කතා කරන්න. ඇයි ඔයා ඔච්චර නිවට? මගේ අම්මා පවා මගෙන් අහලා තියෙනවා. ඇයි ඔයා ඔච්චර නිවට උනේ කියලා. දරුවෙක්ගේ දුකක් වේදනාවක් දකිනකොට අම්මා කෙනෙක්ට එන ඒ හැඟීමට ඒ ආවේගයට එයා මගිනුත් අහලා තියෙනවා ඇයි ඔයා ඔච්චර නිවට මෝඩ කියලා. ඒ වුණාට මගේ අම්මා මට එහෙම කිව්වත් මම ඉවසන්න අමාරු තැන්වලදීත් ඉවසීමේ සීමාවක් නැහැ කියලා හිතන තැනදීත් මං ඉවසලා දරාගෙන තියෙනවා. මම වෙනස් වුණේ නැහැ. ඒකේ සැනසීම ඒකේ පිහිට අද මම ලබනවා. අද මම මගේ අම්මට කියනවා ඔයා එදා ඉවසනකොට ඔයා මගෙන් ඇහුවා අම්මා ඇයි ඔයා ඔච්චර නිවට කියලා. ඒ වුණාට අද ඔයාට තේරෙනවද මම විඳින සැනසීම? මේ හැමදේම මට ලැබුණේ මං ඉවසපු හින්දා. මං දරාගත්ත හින්දා. අපි සමාජයට දෙන්නේ, අපි වෙන අයට දෙන්නේ අපේ ළඟ තියෙන දේවල්. බණ අහන අපි නිවසන්න ඕනේ. සසර ගැන බය හිතෙන අපි නිවසන්න ඕනේ. එක වචනයක් ඇතිනම් සසර ගැට ගැහෙන්න අපි නේද ඉවසලා ඉන්න ඕනේ. අපි නේද අනවශ්‍ය වචන කතා නොකර ඉන්න ඕනේ. අපි ළඟ තියෙන ಗುಣධර්ම නේද අපි හදා ගන්න ඕනේ. අපි පරිස්සම් කර ගන්න ඕනේ. අපි රැක ගන්න ඕනේ. මට මං ගැන පුදුම සතුටක් පුදුම ආඩම්බරයක් දැනෙන්නේ. කොච්චර මිනිස්සු මට නිඳා කරලා තියනවද? අහන්න පුළුවන් ගොඩාක් වචන. මං හිතන්නේ ඔක්කොම වචන ටික වගේ මං අහලා තියෙන මිනිස්සුන්ගෙන්. නිකරුණේ නිඳා අපහාස වලට යොමු වෙලා තියෙනවා. නිකරුණේ මිනිස්සු මට බැනලා තියෙනවා. නිකරුණේ මිනිස්සු චෝදනා කරලා තියෙනවා. නිකරුණේ මිනිස්සු රණ්ඩුවට ඇවිල්ලා තියෙනවා. ඒත් ඒ කිසිම අවස්ථාවක මගේ කටින් නරක වචන පිට වෙලා නැහැ. මම ඉවසලා තියෙනවා. මම මෛත්‍රී කළා තියෙනවා. බණපද ඇහෙනකොට මට දැනෙන්නේ පුදුම සතුටක්. මොකද මම මගේ ගතිගුණ නාස්ති වෙන්න දීලා නැහැ මේ කොහෙවත් ඉන්න මිනිස්සු නිසා. ඔයාලා ඔය හැසිරෙන විදිහ, ඔයාලා ඔය කතා කරන විදිහ, ඔයාලා ඔය පුරුදු පුහුණු වෙන දේවල් මේ හැම දෙම සසරට එන දේවල්. ඔයාලා අද මොනවද පුරුදු පුහුණු කරන්නේ මේ දේවල් ඊළඟට එන සසරටත් එනවා ඔයාලට. අද මම මෙහෙම ඔයාලත් එක්කලා ධර්ම සාකච්ඡා කරන්නේ මේක මගේ සසර පොරොද්දක් වෙන්න ඇති. සංසාරේ මම මේ වගේම ධර්මය බෙදලා ඇති. නැත්තම් මම මේ ස්ටේජ් එකකවත් අනවුන්ස් කරපු කෙනෙක්වත් නෙමෙයි ඉස්කෝලේ යන කාලෙදිවත් මගේ කැම්පස් ජීවිතේදිවත්. ඒ වුණාට අද මට මෙහෙම පුළුවන් වෙලා තියෙන කිසිම පැකලීමකින් තොරව මේ දේවල් කරන්න මගේ සසර පොරොද්දක් වෙන්න ඇති. ඉතින් ඉවසීම, දරා ගැනීම, ඊර්ෂ්‍යා නොකිරීම, පන්සිල් රැකීම, භාවනා කිරීම මේ දේවල් සසරට එකතු කරගන්න ඔයාලා. ඔයාලට කිසිම පාඩුවක් වෙන්නේ නැහනේ. නිකමට හිතන්න සතර අපායට වැටෙන්න වුණොත් ඔයාලට මෛත්‍රී බුද්ධ ශාසනයත් අහිමි වෙයි. තාම දේවදත්ත නිරයේ පැහෙනවා නම් අපිට මොනවා වේද? ඒ දවසක පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් වෙන කෙනෙක්. අපි මොනවද කරලා තියෙන්නේ? අපි මොනවද කරලා තියෙන පින්කම් එච්චර දුරට යන්න තරම්වත්. ඒක නිසා සතර අපායෙන් ගැලවෙන්න හරි පින් දහම් කරන්න හරිම ශ්‍රද්ධාවෙන්. කන්තෝරුවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේගේ බණක තිබුණා උදෙන් නැගිටලා බුද්ධ පූජාව පෑන් ගිලන්පස සකස් කරලා තමන්ගේ ස්වාමියාට වැඩට යන්න කලින් වන්දනාමාන කරලා පූජා කරලා යන්න හදලා දෙන්න. එහෙම ගෙවල් වලට උතුරන්න හරියනවා කියලා. මට ඒ බණපදේ ඇහුවම පුදුම සතුටක් දැනුනේ. මොකද මම ඒ බණපදේ අහන්නත් කලින් ඉඳලම මගේ මහත්තයාට ඒ දේවල් කරන්න උදෙන්ම නැගිටලා ලෑස්ති කරලා දෙනවා. කවදාවත් එයාට ඒ දේ නොකර යන්න ඉඩ දෙන්නේ නැහැ මම. අදටත් අපි දෙන්න ප්‍රොපෝසල් එකකින් මැරි කරේ ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ දුන්නා. ඒ වුණාට තාමත් වෙන කපල් වලට වඩා ආදරය කරලා මැරි කරපු කපල් වලට වඩා ගොඩාක් සතුටින් සහයෝගයෙන් ඒ වගේම එන ඕනම ප්‍රශ්නයකට හිත හයියව මුහුණ දෙන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ තුනුරුවන්ගේ පිහිටින්ද. ඒක මම හැම වෙලේම විශ්වාස කරන දෙයක්. මම ඔයාලට කියලා තියෙන දෙයක්. යශෝදරා මහරහතරින් වහන්සේගේ පිහිට ආශිර්වාදය ආරක්ෂාව හම්බ වෙච්ච නිසා අපිට එහෙම පුළුවන් උනේ. ඒක නිසා ශ්‍රද්ධාවෙන් භක්තියෙන්
ඔයාලා දේවල් කරනවා නම් ඒ දේවල් වල පිහිට ආශිර්වාදය ආරක්ෂාව ඔයාලට ආපිට හම්බ වෙනවා. මොකද ඔයාලා වපුරන දේ තමයි ඔයාලට අස්වැන්න විදිහට ලැබෙන්නේ. එහෙනම් අද වීඩියෝ එකෙන් ඔයාලගේ ජීවිතේට මොනවම හරි දෙයක් ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා මං හිතනවා. ආයි වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම බුදු සරණයි. පරිස්සමින් ඉන්න. ආදරේ.